කම්පියුටර් එකක් එහෙම නැත්නම් මැෂින් එකක් අපි යූස් කරනවා අපි සාමාන්‍යයෙන් මනුස්සයෙක්ගේ ඉන්ටෙලිජන්ස් එක මනුස්සයෙක්ගේ බුද්ධිය පාවිච්චි කරලා කරන්න ඕනේ වැඩක් කරන්න යොදා ගන්න මැෂින්ස් එකට. අපි හිතමුකෝ අපි සාමාන්‍යයෙන් ඇහෙන් රූපයක් දැකලා ඒක අඳුර ගන්නවා. ඒ වෙනුවට අපි මැෂින් එකකින් ඉමේජ් එක රෙකග්නයිස් කරගන්න එක. එහෙම නැත්නම් ප්‍රශ්නයක් විසඳන එක. එහෙමත් නැත්නම් අපිට තියෙන තොරතුරක් අනුව ඒකට තොරතුරක් අනුව තොරතුර අනුව යමින් ඩිසිෂන් එකක් එහෙම නැත්නම් තීරණයක් ගන්න එක ගැන ඒක මැෂින් එක කම්පියුටර් එක ටෙක්නොලොජි එක යූස් කරලා කරගන්න එක තමයි අපි AI කියන එක AI කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ අපි බලමු AI ඔටෝමේෂන් වලදී අපි මේ අද කතා කරන්න යන්නේ ඒ ඔටෝමේෂන් නිසා ඔටෝමේෂන් වලදී යූස් වෙන මේන් ටෙක්නොලොජිස් මොනවද කියන එක. අපි මැෂින් ලර්නින් කියන එක පාවිච්චි කරනවා. මැෂින් ලර්නින් කියන එක අපි අපේ ඩේටා සෙට් එකක් යොදාගෙන කම්පියුටර් එකේ ඉගෙනගෙන එයා ඒ ඩේටා සෙට් එකේ තියෙන පැටර්න්ස් අඳුරගෙන ඒකට අනුව ප්‍රෙඩික්ෂන් එකක් හරි ඩිසිෂන් එකක් හරි ගන්න එක තමයි අපි මැෂින් ලර්නින් කියලා කියන්නේ. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කස්ටමර් බිහේවියර් වගේ දේවල් ප්‍රෙඩික්ට් කරන්න. ඒ කියන්නේ අපි හිතමු කීල්ස් වගේ සුපර් මාකට් සීරීස් එකක් ගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ අවුට්ලට් එකක ඒගොල්ලන් කස්ටමර් බේස් එකක් තියෙනවා. ඒ කස්ටමර් බේස් එක අනුව ඒගොල්ලෝ පර්චේස් කරපු පැටර්න්ස් අඳුරගෙන ඒ කස්ටමර් ඊගාවට මේ මාසේ කොයි දවසටද එන්නේ. එයා නිතරම ගත්ත බඩු අනුව ඊගාවට මොනවා පර්චේස් කරයිද කියලා අයිඩියා එකක් අරගෙන ඒගොල්ලන්ගේ ස්ටෝර් එක ඒ විදිහට මැනේජ් කරගන්න ඒගොල්ලන්ට පුළුවන් මැෂින් ලර්නින් වගේ ටෙක්නොලොජි එකකින් ඩේටා සෙට් එකක් අනුව අපි මේක ට්‍රේන් කරගත්තොත්. ඒ වගේම natural language processing NLP කියන එක අපි පාවිච්චි කරනවා අපි කතා කරන භාෂාව අපි ටෙක්ස්ට් කරන විදිහ අපි ටයිප් කරන විදිහ කම්පියුටර් එක අඳුරන ඒවල් පාවිච්චි කරන්න පුළුවන් අපේ ටෙක්ස්ට් ටු ස්පීච් AI ටෙක්නොලොජිස් තියෙනවා 11 ලැබ්ස් වගේ ඒගොල්ලෝ පාවිච්චි කරනවා අපේට ඊමේල් එකක් රීඩ් කරන්න ඊට පස්සේ අපි මෙසේජ් එකක් දැම්මම මේක රෙස්පොන්ස් කරනවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති ගොඩක් කස්ටමර් සපෝට් ඇසිස්ටන්ස්ලා ඉන්නවා AI ඇසිස්ටන්ස්ලා ඉන්නවා අපිට ටෙක්ස්ට් මෙසේජ් එකක් නැත්නම් WhatsApp මෙසේජ් එකක් දාලා ඒගොල්ලෝ ඒකට අදාළව රිප්ලයි එකක් දානවා. ඒ වගේම ඩොකියුමන්ට් සමරයිසේෂන් වගේ ඒවා දැනටමත් Gemini වලට වගේ Google Docs වලට වගේ ඉන්බිල්ට් එනවා. ඩොකියුමන්ට් සමරයිසේෂන් වගේ ඔප්ෂන්ස්. ඒ වගේම කම්පියුටර් විෂන් එකේදී කරන්නේ අපි ඇහෙන් දකිනවා වගේ ඒගොල්ලන්ටත් පුළුවන් මැෂින්ස් වලින් ඉමේජස් රෙකග්නයිස් කරගෙන ඒක අනුව දේවල් කරන්න. අපි මෙටා රේබෑන් වගේ ටෙක්නොලොජි එකක් ගත්තොත් ඒගොල්ලන්ට දැනටමත් මෙටා රේබෑන් ඉම්ප්ලිමන්ට් කරලා තිනවා මෙටාලගේ ලාම කියන මොඩල් එක. ඒකෙන් පුළුවන් තමන්ගේ ඉස්සරහා තියෙන සරවුන්ඩින් එක එක්ස්ප්ලেইন කරන්න. ඒ වගේම තමන්ගේ අද මොකක්ද ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එක මොකක්ද? ඒක කොහොමද අපි පර්චේස් කරන්න ඕනේ කියන දේවල් වගේ දේවල් මේ කම්පියුටර් විෂන් වගේ දේවල් යොදාගෙන කරන්න පුළුවන්. දැන් ඔයාලට මේ වීඩියෝ එක බලුවහම මෙතනක් තියෙනවා. කම්පියුටර් විෂන් යූස් කරගෙන ඒගොල්ලෝ ක්වොලිටි ඇෂුරන්ස් පාර්ට් එකක් කරන වීඩියෝ එකක් මේ ස්ලයිඩ් එකේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ටෙක්නොලොජිස් තමයි AI ඔටෝමේෂන් ෆිල්ටර් පාවිච්චි කරලා තියෙන්නේ. එතනින් එහාට අපි කතා කරමු අද අපි මොනවද මේන්ලි කරන්න යන දේවල් කියලා. සාමාන්‍ය මිනිස්සු විදිහට ගොඩක් වෙලාවට AI ගහම පාවිච්චි කරන්නේ GPT, ChatGPT වගේම Gemini ඒ වගේ බේසික් දේවල් තමයි පාවිච්චි කරන්නේ Grok ඒවා. ඊට පස්සේ ආයෙ පාවිච්චි කරනවා අපි දන්නෙත් නැතුව පාවිච්චි කරනවා Netflix වල වගේ ඔටෝ රෙකමෙන්ඩේෂන්ස් අපිට තියෙනවා. Netflix, YouTube වගේ ඒවාට ගියාම ඇල්ගොරිතම් AI යූස් කරලා අපිට ඔටෝ රෙකමෙන්ඩේෂන්ස් එනවා AI පාවිච්චි කරලා. ඒ වගේම අපේ ෆෝන් එකේ ෆේස් අන්ලොක් එකටත් මේ වගේ මැෂින් ලර්නින් ප්‍රොසෙස් එකක් ගිහිල්ලා තමයි අපිට ඒ අන්ලොක් ඔප්ෂන් එක දීලා තියෙන්නේ. අපිට ඊට වඩා ටෙක්නොලොජි එක ගැන දැනුමක් තියෙන අපිට මේ AI කියන කොහොමද යූස් කරන්න පුළුවන් කියන ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ ටිකක් මම දැන් දීලා තිනවා N810 Crew AI. N810 කියන එක අපි ඉදිරියට කතා කරනවා. මම අනිත් ඒවා ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. Crew AI කියන එකේදී අපිට මට වඩා පැතුමයි හොඳට දන්නවා. පැතුමයි තමයි මටත් මේක සජෙස්ට් කරේ. මේකේ Python වලින් තමයි ගොඩක් ලේසි පාවිච්චි කරන ලයිබ්‍රරි එකක් යූස් කරලා ඉවර වෙලා අපිට ඒජන්ට්ස්ලා කියන්නේ ඒජන්ට් කෙනෙක් කියන්නේ අපිට AI බොට් කෙනෙක් වගේ හදාගන්න පුළුවන්. එයාට ස්පෙસિෆික් රික්වයර්මන්ට් එකක් දෙනවා. අපි එයාට කියනවා මෙන්න මේ දේ තමයි ඔයා කරන්න ඕනේ කියලා. අපි ඇසිස්ටන්ට් කෙනෙක් හදාගන්නවා වගේ එයාට අපි කියනවා මෙන්න මේ දේ තමයි ඔයා කරන්න ඕනේ කියලා. එයා ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එක අනුව අපිට අපේ අවුට්පුට් එකක් දෙනවා Crew AI වගේ එකක් යූස් කරලා. ඒ වගේම Wappy කියන එක අපිට යූස් කරන්න පුළුවන් AI voice assistants ලා ක්‍රියේට් කරන්න. සාමාන්‍යයෙන් ඔයා කම්පැනි එකක්
කරනවා නම් ඔයාට කම්පැනි එකක් එක්ක මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරනවා නම් ඔයාට පුළුවන් වැපි වගේ සොලියුෂන් එකක් පාවිච්චි කරන්න AI voice assistants ලා ක්‍රියේට් කරන්න. ඒ වගේම make.com කියන්නෙත් N8 වගේම එකක්. හැබැයි basically ඒකත් ඒ වගේමයි. හැබැයි මේ ඒකේ පොඩක් අර modern look එකක් තියෙනවා. look and feel එකක් තියෙනවා. පොඩක් customize කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි N8 වලට සාපේක්ෂව. හැබැයි ඒකෙත් ඒ functionalities වගේම තියෙනවා. ඒ වගේම browseruse.com මේක විශේෂ එකක්. මේක සම්පූර්ණයෙන්ම එයාට පුළුවන් අපේ මේක ලෝකලි රන් කරන්න පුළුවන් අපිට හැකියාව තියෙනවා. එහෙම රන් කළේ වෙලේ එයා බ්‍රවුසර් ටැබ් එක තමයි වැඩ කරන්නේ. අපි හිතුවොත් අපි එයාට ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් AliExpress එකට ගිහිල්ලා මෙන්න මේ අයිටම් එකේ තියෙන ගණන් අඩුම ලිස්ටින් එකෙන් අරගෙන මට ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරන්න කියලා අපේ ලොගින්ස් ප්‍රී දීලා තියෙන්න ඕනේ අපි බ්‍රවුසර් එකට. හැබැයි මෙයා ඒක කරන්න පුළුවන් හැකියාව මේ බ්‍රවුසර් යූස් වගේ ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලා බලන්න ඇති මේ දිගට කියනකොට මොකක්ද මේ N8N කියන්නේ කියලා. N8N කියන්නේ ඉතාමත් ඉහළ මට්ටමේ හොඳ ස්ට්‍රක්චර් එකක් තියෙන ඔටෝමේෂන්, ඒ කියන්නේ අපේ වර්ක් ෆ්ලෝ එකක්, අපේ ටාස්ක් එකක් ඔටෝමේට් කරගන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ ෆ්‍රී බිල් නෝඩ්ස්, ඒ කියන්නේ ඒගොල්ලෝ හදලා අපිට නෝඩ්ස් දීලා තියෙනවා. ඒව පාවිච්චි කරලා අපිට කිසිම විදිහකින් අඩුපාඩුවක් නැතුව අපිට සාමාන්‍ය බෑක්එන්ඩ් එකක් ක්‍රියේට් කරන්න අපි හිතමු අපිට Gmail එක ඇක්සස් කරලා Gmail එකට මේල් එකක් යවන්න අපි බෑක්එන්ඩ් එකක් ලියනවා කියලා ඒකට සාමාන්‍යයෙන් සැලකිය යුතු වෙලාවක් එනවනේ. මේකෙදි අපිට පුළුවන් ඉතාමත් සුළු කාලයකදී ඒ සරල ඇප්ලිකේෂන් එකක් හදාගන්න. ඒ වගේම මේක කම්ප්ලෙක්ස් ලෙවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේක වැඩ කරන්නේ කොහොමද කිව්වොත් අපි හිතමුකෝ ලෙගෝ සෙට් එකක් එහෙම නැත්නම් බිල්ඩින් බොක්ස් එකක් ඒ වගේ තමයි තියෙන්නේ. අපිට අවශ්‍ය කොටස් ටික එකතු කරලා අපිට ඕනේ ප්ලැට්ෆෝම් එක හදාගන්නයි තියෙන්නේ. ඔයාලා දැකලා තියෙනවා නම් මේ වගේ draw.io වගේ එකක් මෙන්න මේ වගේ තමයි ඒකේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ. මේ වගේ nodes වලට connections තියෙනවා. ඒවා අපිට ඕන විදිහට එහා මෙහා කරලා අපිට ඕන විදිහට ස්ට්‍රක්චර් එක හදාගන්න පුළුවන් හැකියාව ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි මේක කරන්න අපිට little to no coding. ඒ කියන්නේ අපිට codes ඕනෙම නැති තරම් කෝඩ් කරන්න කෝඩින් හැකියාව ඕනෙම නැති තරම් මොකද ඒකේ විශාල අපිට ඕනේ කෝඩින් ප්‍රමාණය සේරම වගේ ඒගොල්ලෝ nodes ඇතුලේ එයාලම කරලා දීලා තියෙනවා. සමහර වෙලාවට අපිට JavaScript පොඩ්ඩක් Python පොඩ්ඩක් වගේ ඕන වෙන වෙලාවල් තියෙනවා. හැබැයි Google search එකක් කරලා ගන්න බැරි දේවල් නෙමෙයි. ඒ නිසා අපිට ඉස්සර වගේ අර Stack Overflow copy කරලා follow කරලා ඊට පස්සේ ChatGPT copy කරලා production ready workflow එකක් production ready product එකක් හදන්න ඕන වෙන්නේ නැහැ. මේ වගේ building blocks හදන වගේ පුංචි පුංචි කොටස් ටික එකතු කරලා අපිට ඕනේ product එක create කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ තියෙන තවත් හොඳම දෙයක් තමයි මේක අපේ favorite suites අපේ G Suite එක, කියන්නේ Google Suite එකට, ඒ වගේම Slack එකට, Meta Services වගේ ගොඩක් දේවල් SendGrid වලට, email services වලට support කරනවා මේගොල්ලෝ. ඒ වගේම දැනට තියෙන ගොඩක් ප්‍රසිද්ධ ගණේ හැම AI මොඩල් එකකට මේගොල්ලෝ support එක දීලා තිනවා. ඒක නිසා හරිම ලේසියෙන් අපිට ඕන අපිට අපේ preference එක අනුව අපිට ඕන workflow එක implement කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම enterprise edition එකක් තියෙනවා. ඒක paid version එකක්. ඒක ඒ වගේම ඒගොල්ලන්ගේ community version එකකුත් දීලා තිනවා. මේක අපිට locally තමයි install කරගන්න වෙන්නේ. locally install කරගත්තට පස්සේ මේ paid version එකේ තියෙන ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපිට Google G Suite එක වගේ access කරනවා නම් අපිට ඒක ngrok වගේ එකක් use කරලා web එකට expose කරන්න වෙනවා. ඒ ඇරුණම අනිත් හැමදේම වගේ මේක locally කරන්න පුළුවන්. අපි බලමු මේක මම කියන්න locally කොහොමද කරන්න කියලා. ඒගොල්ලන්ගේ අපිට දීලා තියෙනවා රන් කරන්න කොහොමද කියන එක ගැන තමන් කැමති විදිහකට රන් කරගන්න documentation එකක් දීලා තියෙනවා. ඔයාලා කැමති npm එකක් හරි Python වලින් හරි මේක කරගන්න විදිහ මේගොල්ලෝ මේකේ දීලා තියෙනවා. මම දැනට ඒක install කරලා තියෙන නිසා මම මේ මම document එකක් හදලා තියෙනවා. මේ ඕනේ links හැම එකක්ම දාලා මම ඒක share කරන්නම් මේක ඉවර වුණාට පස්සේ අපිට පුළුවන් අපේ ගිහිල්ලා npx n8n කියලා ගහුවාම අපේ local server එක install open කරගන්න පුළුවන් අපේ local machine එක through අපි O එක ක්ලික් කරාම ඒකේ browser එකේ open වෙනවා මෙන්න මේ විදිහට. දැන්ටවත් මම workflows කීපයක් create කරලා තියෙනවා. මේකේ
වැඩ කරන්න විදිහට අපි දැනට එන්චි රොක් එක වැඩ කරන්න ටිකක් මේ වෙලාවේ අමාරු නිසා මම දැනට එන්ටර්ප්‍රයිස් එඩිෂන් අපිට දීලා තියෙන එකෙන් ඔයාලට ඩෙමෝ එකක් කරන්න තමයි ලෑස්ති කරලා තියෙන්නේ. අපි බලමු එහෙනම් N810 කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ වගේ අපිට N810 එකට ගියහම මෙන්න මේ වගේ මෙනු එකක් තමයි හැදෙන්නේ. මම කලින් පෙන්නුවා වගේ ඔයාලට workflow එකක් ඕපන් කරාම මෙන්න මේ වගේ workflow එකක් තමයි හැදෙන්නේ. අද demo purpose එක වෙනුවෙන් මම ඔයාලට කියන්න යන්නේ CV අපි සාමාන්‍යයෙන් job එකක් list කරාම ඒකට CVs ගොඩක් එනවා. ඒ වගේ CV ගොඩක් ආවම ඒක short list කරගන්නේ කොහොමද කියලා. මේකට මම අද සරල notes කීපයක් පාවිච්චි කරගෙන තමයි කරන්න යන්නේ. මොකද අපිට තියෙන කාල වේලාවත් එක්ක මේක මේ මම හදන්නේ මේ වෙලාව ඇතුළත මෙහෙම හදනවා නම් ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි ටිකක් වෙලාව වැය කරොත් ඔයාලට කොයි වගේ කොච්චර හොඳ මට්ටමේ ඇප්ලිකේෂන් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්ද කියන එක. මුලින්ම අපි අපේ process එක මම පැහැදිලි කරන්නම්. මෙහෙමයි අපි හිතමු අපි CVs ටික ආවම අපි ඒ CVs ටික drive folder එකට අප්ලෝඩ් කරනවා. අපිට ඒ Gmail එකෙන් mail එකෙන් එන CV එකත් අයිඩෙන්ටිෆයි කරගෙන ඒක අප්ලෝඩ් කරන්න තරම් ඔටෝමේට් කරන්න තරම් ප්‍රොසෙස් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. හැබැයි ඒකත් එක්ක වෙලාව යන නිසා මම අද මේ වෙලාවේ කරන්න යන්නේ CV එක ෂෝට්ලිස්ට් කරගන්න පාර්ට් එක විතරයි. මම දැනටමත් drive folder එකට CVs කීපයක් මගේ යාළුවන්ගෙන් ඉල්ලගෙන CVs කීපයක් මම මේකට දාලා තියෙනවා. අපි බලමු අපි අපේ ෂෝට් ලිස්ටිං එකෙන් පස්සේ මොන වගේ රිසල්ට් එකක් අපිට හම්බ වෙයිද කියලා. අපි drive එකෙන් ඒ අදාළ CVs ටික access කරනවා. ඊට පස්සේ අපි AI model එකක් through අපේ job description එකට මේක කොයිතරම් දුරට මේ CV එක ගැලපෙනවද කියලා check කරලා බලලා ඒක Google Sheet එක update කරගන්න part එක තමයි අපි බලන්න යන්නේ. මුලින්ම අපි trigger node එකක් හදාගමු. form එකක් හදාගන්නවා submission කරන්න. මේ ෆෝම් එකට පුළුවන් අපි එතකොට මේ වගේ ෆෝම් එකක් ඒ කියන්නේ අපිට තියෙන ෆීල්ඩ්ස් වල නම් දෙන්න විතරයි ආ ෆෝම් එක එතකොට ක්‍රියේට් කරගන්නවා. ෆෝම් එකේ ටයිටල් එක අපි දාමු software engineer position කියලා. engineer description එකක් දැනට නොදායිමු. field name එකක් අපි දාමු ඉස්සෙල්ලම දාමු අපිට ඕනේ වෙනවා ඊමේල් එකක් ඕන වෙනවා අපිට අන්තිමට මේක යවන්න මේක කම්ප්ලීට් වුණාට පස්සේ ඊමේල් ඊට පස්සේ අපිට ඕන වෙනවා ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක අපි ඒකට යොදා ගන්නවා ටෙක්ස්ට් ඒරියා එකක් ටෙක්ස්ට් එක ටිකක් ලොකු එකක් එන්න පුළුවන් නිසා ඒ වගේම අපි තව ෆෝම් එලිමන්ට් එකක් ඇඩ් කරගන්නවා අපි අපේ drive folder එකේ නම දාගන්න ටෙක්ස්ට් එකක් දානවා ඊට පස්සේ අපිට පුළුවන් මේ workflow එක ටෙස්ට් කරන්න වැඩ කරනවද කියලා අපේ ෆෝම් එක වැඩ කරනවද කියලා මේ වගේ ඔයාලට පේනවා අපිට බලා ගන්න පුළුවන් කොහොමද මේක දැනට පේන්නේ කියලා අපි දැනට මේක ක්ලෝස් කරමු ක්ලෝස් කරලා බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා අපි ෆෝම් එක සබ්මිට් කරාට පස්සේ අපි නෝඩ් එකට චෙක් කරගෙන යමු. එතකොට අපිට ලේසි ඩේටා ටික හැර කරගන්න. කළා අපි නෝඩ් එකට දෙමු ඊමේල් එක මගේ මේල් එක දෙනවා ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක මම ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කලින් හදලා තියාගත්තා මේ තියෙන්නේ software engineer කෙනෙක් hire කරන්න දැනට හදලා තියෙන ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් මේ ඩොකියුමන්ට් එක මම ෂෙයා කරන්න ඔයාලට මේක ටෙස්ට් කරලා බලන්න මේ workflow එකත් එක්කම අපි ඊට පස්සේ මේක ඇඩ් කරනවා මේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක මෙතෙන්ට ඊට පස්සේ drive folder එක මම දාලා තිනවා මම දැනට drive folder එක දාලා තියෙන්නේ software engineer CVs කියලා මගේ drive එකේ folder එකකට දාලා තිනවා ඒ folder name එකත් මම මෙතෙන්ට ඇඩ් කරලා submit කරනවා සබ්මිට් කරලා පස්සේ ෆෝම් එක සබ්මිට් වුණා නෝඩ් එක සක්සස්ෆුලි එක්සිකියුට් වුණා නම් මෙතන රයිට් මාක් එකක් වැටෙනවා ඊට පස්සේ අපිට පුළුවන් මේ ෆෝම් එකේ data යොදාගෙන අපි ඇක්සස් කරනවා අපේ drive එක අපේ drive එකට drive කියලා සර්ච් කරාම මෙතෙන්ට එනවා අපේ Google drive එක
Google Drive එක අරගෙන ඉවර වෙලා අපි මෙතෙන්ට ගන්න ඕනේ සර්ච් කරලා. කියන්නේ අපේ ෆෝල්ඩර් එකේ තියෙන data ටික සර්ච් කරලා ගන්න ඕනේ. ඊට කලින් අපි ෆෝල්ඩර් එකේ ID එක ගන්න ඕනේ. ඒ නිසා අපි සර්ච් කරනවා අපේ ෆෝල්ඩර් name එක sorry ෆෝල්ඩර් name එක අරගෙන මෙතෙන්ට දාලා අපි සර්ච් කරනවා දාලා සර්ච් කරනවා අ, මොකක්ද ID එක කියලා බලා ගන්න. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඒ අදාළ ෆෝල්ඩර් එකේ ID එක මෙතෙන්ට එක අවුට්පුට් එකක් විදිහට දෙනවා. මේකෙදි ඔයාලට පේනවා ඇති මම මෙතන credentials ඇඩ් කරලා තියෙනවා Lucis Drive කියලා මම මේ දීලා තින්නේ මගේ drive එකේ credentials. ඒකට ඔයාලට පුළුවන් Google Cloud එක තුලදී Google Cloud Console එකට ගිහිල්ලා app එකක් create කරගන්න. drive access වලට නම් මම හිතන්නේ ලොකු ගාණක් යන්නේ නැහැ. හැබැයි ගාණක් ගියත් පොඩි ගාණක් වගේ තමයි යන්නේ. මොකද ලොකු request ප්‍රමාණයක් යන්නේ නැති නිසා. ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ project එකක් create කරාට පස්සේ ඒ project එකට අදාළව credential generate කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් දැන් මේ project එක ඇතුළේදී මේ authorized redirect URIs කියලා තියෙනවා. එතකොට ඒකට අනිවාර්යෙන් අපේ Buildbit cloud එක Buildbit හරි මම දැන් use කරලා තියෙන Buildbit cloud එක මේක demo කරන්න අපි පාවිච්චි කරන N810 එක. එහෙම නැත්නම් ඔයාලගේ ngrok වලින් expose කරපු URI එකේ access එක මෙතෙන්ට දෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතෙන්දී API service වලට ගිහිල්ලා මෙතන enable API services කියලා තියෙනවා. මෙතනින් ඔයාලට සර්ච් කරලා access දෙන්න වෙනවා Google Drive එකට. Drive කියලා සර්ච් කරාම මම හිතන්නේ මෙතනට එනවා Drive එක. Google Drive API මේක select කරලා ඉවර වෙලා මෙතන enable කර මෙන්න මෙතන මේ විදිහට දැන්ටමත් මම API එක enable කරලා ඉන්නේ මෙතන enable කියලා එනවා. නැත්නම් ඔයාලට enable කියලා option එකක් මෙතනට එනවා. දැන්ට ඔයා enable කරලා නැත්නම් එහෙම enable කරලා ඔයාගේ credential මෙතන හරියම straight forward ඔයාලට මේකට ගියාට පස්සේ තේරෙයි කොහොමද කරන්න කියලා. මේකේ රෙකෝඩින් එකක් තියෙන නිසා මම හිතන්නේ අයියා පස්සේ මේක රෙකෝඩින් එකක් දෙයි. එහෙම වුණොත් ඔයාලට මේක follow through කරන්න පුළුවන් ඒ ඕනෙම වුණොත් ඉස්සරහට කරගෙන යන්න. ඒ වගේම ඊට පස්සේ අන්න ඒ විදිහට අපිට මේ විදිහට drive එකේ ID folder එකේ ID එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයෙම drive node එක call කරනවා. HTTP request ලියන්න ඕනේ. අපිට මෙතනින්ම drive දීලා තියෙන නිසා අපි ඊගාවට content එක access කරන්නයි හදන්නේ folder එකෙන්. අපි ඒකට ලියනවා බලමු මෙතෙන්ට get file කියලා search කරන්න download files කියලා search කරන්න download file දුන්නා නම් මෙතනින් අපිට පුළුවන් ඒ file එක downloads කරගන්න. අපි ඒකට කරන්නේ මෙතන download වලට ගිහිල්ලා මෙතනින් අපි ගනිපු address එක මෙතෙන්ට දෙනවා. ඒ address එක අරගෙන අපි test කරලා බලමු. sorry එතකොට අපිට ඉන්නේ file එකක් folder එකක් folder එකක් sorry මෙතනින් අපි search කරලා ගමු අපව sorry search download කරන අපිට ඉස්සරහට යනවා නම් අපි ඉස්සෙල්ලා search කරලා files ටික අරගෙන ඉමු sorry Google Drive search and filter folders and අපි search කරනවා PDF කියලා format එකේ තියෙන ඒවා ටික ඒ වගේම මෙතෙන්ට return all ඊට පස්සේ මේක අපි මෙතෙන්ට වයර් කරගන්නවා අපේ මේ node එක මෙතනින් පුළුවන් අපිට අපේ work flow එක tidy up කරගන්න මෙතනින් ඊට පස්සේ අපිට පුළුවන් query එක search කරලා filter එකක් දෙන්න මෙන්න මේ folder එක ඇතුලේ තියෙන ඒවා තමයි ගන්න ඕනි කියලා මෙන්න මේ ID එක අරගෙන මෙතෙන්ට දැම්මම මේ folder ID එක ඇතුලේ තියෙන PDF ටික විතරක් එයා අපිට අරගෙන දෙනවා දැන්ට තියෙන්නේ එකයි එතන PDF එකක් විදිහට අපි බලමු drive එකට තව details ටිකක් add කරගන්න coffee
ඒක පොඩ්ඩක් අපි චෙක් කරගමු ඊට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි මේ එන ඩීටේල්ස් ටික Google Sheet එකකට ඇඩ් කරගමු. අපිට පාවිච්චි කරන්න අප්ඩේට් කරන්න ලේසි වෙන්න Google Sheet එකක් අරගෙන ඉවර වෙලා මෙතන Sheet කියලා සර්ච් කරන ඉක්මනට එනවා. නැත්නම් Google එක ඇක්සස් කරලා Google Sheet වලටත් අර වගේම Drive වලට වගේ තමයි අපිට ගිහිල්ලා කන්සෝල් එකෙන් ඇක්සස් දෙන්න ඕනේ අපේ credentials වලට. එතකොට අපිට පුළුවන් N18 through එක ඇක්සස් කරන්න. අපි මෙතෙන්දී append to update drawing sheet කියන එක ක්ලික් කරනවා. එතකොට අපිට පුළුවන් ඒ node එක මෙතෙන්ට access කරන්න. ඊට පස්සේ මෙතනින් අපි මම දැනටම sheet එකක් හදාගෙන දෙනවා. software engineer candidates කියන sheet එක document එක create කරලා දෙනවා. ඒකෙන් sheet 1 කියන එක මම තෝරගන්නවා. මේ data ටික store කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් අදාළ ID එකෙන් මේක අපි ID එක විදිහට දාගන්නවා අප්ඩේට් කරන්න පාවිච්චි කරන එක. මොකද මේක කිහිප පාරක් රන් කරොත් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න විදිහක් තියෙන නිසා අපි ඊට පස්සේ මේ ID එක දෙනවා සර්ච් කරන්න මේ ID එක අරන් ඇවිල්ලා මෙතෙන්ට දෙනවා ID එකෙන් මැච් කරන්න කියලා. ඊට පස්සේ ෆයිල් එකේ නේම් එක අපි මෙතෙන්ට දෙනවා. මේක මෙතෙන්ට අප්ඩේට් කරන්න කියලා. මේ දෙක මෙහෙමම තියෙනවා. මොකද තාම ස්ටේටස් එකවත් රීසන් එකවත් තාම අපි දන්නේ නැති නිසා. ඊට පස්සේ එක එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ අවුට්පුට් එකක් වැදලා තියෙනවා. මේ query එක අපේ sheet එකට save වුණා කියලා. අපි මේක refresh කරොත් මම use කරපු මේ date එක මෙතෙන්ට save වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක sheet එකෙන් අරගෙන ගිහිල්ලා අපිට පුළුවන් drive එකෙන් අදාළ ෆයිල් එක download කරගන්න. අපි ඒකට drive එක use කරනවා. drive node එක use කරනවා. drive node එක ඇතුලේ අපි download file කියන එක තමයි use කරන්නේ. මෙතනින් තමයි අපි ID එක මේ ID එක pass කරලා ඉවර වෙලා අදාළ ෆයිල් එක download කරගන්නේ. මේකේ මීට වඩා අපිට කියන්නේ drive එකේ තියෙන සම්පූර්ණ folders ගන්න folder එකේ තියෙන සම්පූර්ණ PDF ප්‍රමාණය ගන්න පුළුවන්. දැන් demo purpose එකකට මේක එකයි පාවිච්චි කරලා තියෙන්නේ. මොකද ටිකක් වෙලා යනවා මේක nodes run වෙන්න. එතකොට ගොඩක් files add කරාම මම තා පොඩ්ඩක් මේකේ issue එකක් තියෙනවා ඉස්සර තාම එකක් විතරක් එන issue එකක්. මම ඒක 10ක් විතර add කරලා තියෙන්නේ. මම ඒක ආයෙ එන්නම් එතෙන්ට මොකක්ද issue එක කියලා බලන්න. අපි එතකන් මේක එකකින් ඉස්සරහට කරගෙන යමු. එතකොට අපිට පුළුවන් file එක download කරලා ඒක කොහොමද වෙන්නේ කියලා process එක බලාගෙන ඊට පස්සේ issue එක fix කරගන්න. දැන් අපිට පේනවා දැන්ට අපිට දැන් ආපු files සේරම ටික download වෙලා තියෙනවා. process එක යනවා. issue එකක් නෑ. දැන් සේරම ටික download වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ files දැන් අපි download කරපු PDF එකක තියෙන්නේ text නේ. ඒතකොට text එක extract කරගන්න ඕනේ. මේගොල්ලන්ගේ extraction tool එකකුත් දීලා තියෙනවා. අපිට මේට අමතරව Mistral වගේ text exposure tool එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි PDF විතරක් පාවිච්චි කරන නිසා මේගොල්ලන්ගේ inbuilt tool එක පාවිච්චි කරනවා. අදාළ data එක අපේ text එක extract කරගන්න. මේකේ ඔයාලට වෙනද මේ input data කියන එක දීලා දෙනවා. මෙන්න මෙතන තියෙන name එක තමයි මෙතෙන්ට දෙන්න ඕනේ binary field එක විදිහට. එතකොට එයා ඒ අදාළ field එක extract කරගන්නවා. මේකේ මේ ආපු item 11 එයා extract කළා මේ පැත්තට ආයේ item 11ක් දීලා තියෙනවා extract කරගෙන අපිට මෙතනින් පුළුවන් ඊට පස්සේ extract කරපු data එක අපිට AI agent කෙනෙකුට දීලා මෙයා මේක මේ candidate අපිට select කරගන්න පුළුවන්ද බැරිද කියලා check කරන්න පුළුවන්. ඒකට අපි මෙන්න මෙතනින් advanced AI වලින් AI agent කෙනෙක් ගන්නවා. AI agent මෙන්න create කරන ඊට පස්සේ අපි මෙතන මේ chat trigger එකක් වෙනකොට diff below කියලා දෙනවා. මොකද අපි specific prompt එකක් දෙන නිසා. ඊට පස්සේ මේකට අපි prompt එක විදිහට දෙනවා. මෙයාගේ මේ අපි extract කරපු ගනිපු text එක. අපි මේක එක node එක document එකකට විතරයි කරන්න ඕනේ. එයා අනිත් දැන්ට 11ක් ඇවිත් තියෙනවා documents. ඒ documents 11ටම එයා automatically run කරගන්නවා. අපිට ඕන ඒක මෙතන settings වලින් execute once දීලා එකක් විතරක් කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ 11ක් වගේ වෙන ගානක් එනවා නම් ඒ ගානටම මේක run වෙන්න කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට දැන් මේකේ ආපු text එක
බලා ගන්න එපයි කොහොමද මෙයාට කියන්න ඕනේ මේ ඒජන්ට් කියන්න ඕනේ මෙයා තමයි අපි දැන් හයර් වෙන ඒජන්ට් මම මේ හයර් වෙන ඒජන්ට් කියනවා මෙන්න මේ රික්වයර්මන්ට්ස් ටික මට ඕනේ මගේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් තියෙන්න ඒ නිසා ඒ රික්වයර්මන්ට්ස් වලට ගැලපෙනවා නම් ඒ ගැලපෙන CVs විතරක් මට රිටර්න් කරන්න අනිත් ඒවා රිජෙක්ට් කරන්න ඒකම ස්පෙસિෆික් අවුට්පුට් එකක් ඕනේ වෙනවා මොකද ඒක අපිට ප්‍රොසෙස් කරගන්න ඉස්සෙල්ලා අපි මෙයාට කියන්න ඕනේ මෙන්න මේ ටික තමයි ඒවා කරන්න ඕනේ කියලා. මෙතෙන්දි ඔයා දෙන විදිහට තමයි මේ ප්‍රොසෙස් එක මෙයා මේ ඒජන්ට් හැසිරෙන්නේ. ඔයා මෙතන මුකුත් දුන්නේ නැත්නම් මෙන්න මේක තමයි ඩිෆෝල්ට් තියෙන්නේ. you are a helpful assistant. ඒ කියන්නේ මොන මෙසේජ් අපි දාන මෙසේජ් එක අනුව එයා ඒකට රිප්ලයි කරනවා. නැත්නම් අපිට පුළුවන් ඒකට වෙනම සිස්ටම් මෙසේජ් එකක් දීලා අපිට ඕන විදිහට අපේ ඒජන්ට් එක ක්‍රියේට් කරගන්න. ඒකට මම දැන්වත් ලියලා තියාගෙන සිස්ටම් මෙසේජ් එකක් මේකේ තියෙන්නේ. HR assistant shortlisting candidate for a software engineering position, you will be given a job description, the full text of candidate resume. Your task is to analyze the resume, decide whether the candidate meet the hiring criteria. Only approve candidates who meet all of following, have at least 1 year of full-time industry experience, excluding internship. If internship is mentioned, it must be at least 6 months to be considered relevant. Clearly demonstrate skills, experience or qualification relevant to the job description. මෙන්න මේක තමයි එයාගේ description එක. ඊට පස්සේ මම එයාට දීලා තියෙනවා මෙන්න මේ වගේ output format එක මෙන්න මේ විදිහට මේ එයාගේ output එක ගෙවන්න කියලා sheet එකේ ID එක ඒ වගේම decision එක approve කරාද reject කරාද කියන එක approve කරා නම් කරා නම් ඒකට explanation එකක් මොකක්ද කියන එක return කරන්න කියලා මම මෙතෙන්දි කියනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට N8 එකට ගිහිල්ලා මෙන්න මේ message එක මේ විදිහට දෙන්න. ඊට පස්සේ අපිට දැන් මේ output එකටම ඕනේ කිව්වම සමහර වෙලාවට ඔයාලා දකිනවා අපි කොච්චර chat GPT ට කිව්වත් මේ කොටස විතරක් අපිට දෙන්න කියලා එයා තව හේයි මෙන්න මෙහෙම තමයි මේ ටික තමයි තියෙන්නේ කියලා අපිට බොරු නිකන් වචන ටිකක් වැඩිපුර දාලා දෙනවා. අන්න ඒක වළක්වන්න ඕන නිසා තමයි අපි මෙන්න මෙතන required specific output format කියන එක trigger කරේ. ඒක on කළාම අපිට පුළුවන් මෙතනින් මේ output parser කියලා එකක් තියෙනවා. මෙතනින් output parser කියලා එකක් තියෙනවා. ඒක click කරාම අපිට පුළුවන් අපිට ඕන විදිහට structured output එකක් ගන්න. මේක දැන් මේ තියෙන විදිහට අපි මාක් කරනවා. මෙන්න මේ වගේ එකක් තමයි අපිට ඕනේ කියන එක. මේක අපි දෙන structure එක විතරයි. එයාට පොඩි idea එකක් ගන්න මෙන්න මේ වගේ output එකක් තමයි එන්න ඕනේ කියන එක පෙන්වන්න මේ output press එක දානවා. ඊට පස්සේ අපි මෙයාට connect කරන්න ඕනේ chat model එකක්. අපි දැනට AI OpenAI ලගේ chat model එක පාවිච්චි කරනවා. ඒකේ for mini අපේ ChatGPT account එකක් මේ credentials අපිට API keys අරගෙන create කරගන්න තියෙන හරිම ලේසි create කරගන්න මේ වගේ connection එක ගිහලා API key එක දෙන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ එයා ඒක automatically මෙතෙන්ට connect කරගන්නවා මෙතනින් අපි model කරගන්නවා සාමාන්‍ය ටිකක් robust model එකක් මොකද අපේ මේක decision එක ටිකක් think කරලා ගන්න ඕනේ decision එකක් නිසා අපි 4.5 වගේ එකක් අරගෙන මේක try කරලා බලනවා කොහොමද වැඩ කරන්නේ කියලා. මෙයා කියවපු workflow එක දැන් මේ එක්ස්පෙරිමන්ට් එකේ පෙන්නනවා. එයා ඒ අදාළ process එක run කරනවා. ඊට පස්සේ මේක ටිකක් වෙලා යයි මොකද දැන් 11කට items 11කට යන නිසා මෙයා මේ පේනවනේ මෙතන දෙකක් ගියා. ඒ වගේ කිහිපයක් 11ම ගිහිල්ලා ඉවර වුණාට පස්සේ තමයි මෙයා output ටික මේ පැත්තට return කරන්නේ. ඔයාලට එතකම් මේ chat models ගැන කිව්වොත් ඔයාලට පුළුවන් මේ OpenAI ලා ගැන පළවෙනියෙන් හැදුවාම පොඩි ක්‍රෙඩිට් ප්‍රමාණය $5ක් වගේ තමයි දෙන්නේ. එක එක වෙලාව අනුව තමයි ඒගොල්ලන්ගේ වෙලාව අනුව තමයි ඒක තීරණය වෙන්නේ. නැත්නම් ඔයාලට Gemini use කරන්න පුළුවන්. Gemini ලගේ Gemini Studio AI Studio එකට Google AI Studio එකට ගියාම මෙතනින් create කරගන්න පුළුවන් API key එකක්. ඒගොල්ලන්ගේ free දෙනවා මට මතක විදිහට request 1000ක් වගේ මට මතක විදිහට ඊට වැඩි මිසක් අඩු නැහැ. ඒ වගේ ප්‍රමාණයක් දෙනවා. ඔයාලට free use කරන්න. ඒ වගේම Grok කියන AI model එක අපිට use කරන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති Grok Cloud කියන එක මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදිත් අපිට API key එකක් create කරගන්න පුළුවන් අඩු මුදලකට. අඩු මුදලකට හෝ ඒකේ free service එකකුත් තියෙනවා. ඒ කියන්නේ request ප්‍රමාණයක් තියෙනවා free ප්‍රමාණයක්. දැන් අපේ output එක create වෙලා තියෙන්නේ. අපිට දැන් පුළුවන්
මේ අවුට්පුට්ස් ටිකෙන් අදාළ ෂීට් එකේ අපේ අදාළ කැන්ඩිඩේට්ට අප්ඩේට් කරගන්න මොකක්ද එයාට ආපු අප්ඩේට් එක. ඒක නිසා අපි ෂීට් එක Google ෂීට් එක ආයෙම ඇක්සස් කරනවා. Google ෂීට් එක ඇක්සස් කරලා ඉවර වෙලා ඒකේ append to update නෝඩ් එක තෝරගන්නවා. ඒකෙදි අපි තෝරගන්නවා ඩොකියුමන්ට් ලිස්ට් එකෙන් අපේ software engineer candidate කියන ඩොකියුමන්ට් එක. ඊට පස්සේ ෂීට් 1 කියන එක සිලෙක්ට් කරලා මෙතනින් මැප් කරගන්නවා අපේ ID එකට. ID එක මොකද මේ sheet ID කියලා අපිට ID එක එන්න නිසා අපි එතනින් ID එක මෙතනට මැප් කරගන්නවා. මෙන්න මෙතනට මේ ID එක මැප් කරගන්න ඕන නිසා තමයි අපි කලින්ම ID එක මෙතනට එවන්න තීරණය කරේ. ඊට පස්සේ අපි name කියන එක මෙතනින් අයින් කරනවා. මොකද name කියන එක අපිට empty වෙන්න ඕන නිසා. ඊට පස්සේ status එකයි reason එකයි තමයි අපිට add කරන්න ඕනේ. අපි decision එක මෙතනට add කරනවා status එක විදිහට. ඊට පස්සේ අපි reason එක add කරනවා මෙතනට. මෙතනට අපේ රීසන් මේක ඇක්සෙප්ට් කරා හරි රිජෙක්ට් කරා හරි මොකද්ද හේතුව කියලා. මේකෙදි සමහර විට අපිට හරි ඩිසිෂන් එකක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද අපේ ප්‍රොම්ප්ට් එක තාරියක් ඔප්ටිමයිස් කරන්න පුළුවන්. ඒ වගේම අපි යොදාගත්ත ටෙක්ස්ට් එක්ස්ට්‍රැක්ෂන් එකත් අපි පච් කරා අපි මිස්ට්‍රියල් වගේ එකට ගියොතින් දැන්ට ඉන්ඩස්ට්‍රි එකේ ලීඩින් ඉන්න එකක් මිස්ට්‍රියල් කියන්නේ. මොකද ඒගොල්ලන්ගේ සාමාන්‍ය ඩොලර් එකකට රික්වෙස්ට් මිලියනයක් වගේ තියෙනවා චැට්බොට් ටෝකන්ස් කරන්න පුළුවන්. අපිට ටෝකන්ස් මිලියනයක් වගේ හම්බ වෙනවා චැට්බොට් එක chat කරන්න. ඒක නිසා ඒ වගේ ටූල් එකක් යූස් කරන්න බලන්න. ඩොලර් එකක් කියන්නේ අපන්නේ රුපියල් 300ක් වගේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි ගොඩක් ලා දවසකටත් රුපියල් 300කට වඩා වෙන දේවල් වලට පාවිච්චි කරනවා. ඒ නිසා මම හිතනවා ඒ වගේ එකක් ලොකු ගාණක් වෙන එකක් නැති වෙයි කියලා. මොකද අපි සාමාන්‍ය ඩේලි කරන වැඩක ඒක ඔටෝමේට් කරගන්න ඒ වගේ එකට ඒ වගේ පොඩි ගාණක් වියදම් කරලා ප්‍රශ්නයක් නැති වෙයි කියලා මම හිතනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක ටෙස්ට් කරලා බලන්න එයා ඒක අප්ඩේට් කරනවද කියලා එයාගේ අපේ ස්ප්‍රෙඩ්ෂීට් එක ෂුගර් කෙවිත් තියෙනවා column match on parameters මෙතන ID එක මම හිතන්නේ මෙතන ඒගොල්ලෝ එරර් එකක් ආවම ඒ එරර් එකට අදාළව මොකක්ද උනේ කියන එක මෙතන දීලා තිනවා. අපිට ඒකෙන් බලා ගන්න පුළුවන් මොකද ඉෂුව එක එන්න හේතුව කියලා. column to match on parameters required. අපි ආයෙ පොඩ්ඩක් මුලින් ඉඳන් චෙක් කරගෙන යමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ID එක මෙතෙන්ද sorry මෙතන ID එක මම පාස් වෙලා නැහැ. ඒකයි ඉෂුව එක ඇවිත් තියෙන්නේ. මෙතන පාස් කරද්දී ID එක මෙතෙන්ට අපි දෙන්න ID එක මෙන්න මේකයි කියන එක ඒක කරන්න මෙන්න මෙතෙන්ට අපි ID එක විදියට පාස් කරනවා. මෙතනින් අපි ගන්න ඩොකියුමන්ට් එකේ ID එක මෙතනින් අපිට ඇවිත් තියෙනවා Google Drive ID එක. මෙන්න මේ ID එක මෙතෙන්ට පාස් කරනවා. මෙයාට මේ පාස් කරනවා ඒ ID එක පාස් කරන්න කියලා. මම කලින් මෙතන ID කියලා ටෙක්ස්ට් එක දීපු නිසා තමයි ඒ ID එක අරගෙන තිබුණේ. මෙන්න මෙතනින් අපිට මේ එක්ස්ප්‍රෙෂන් එක ටිකක් ලොකුවට අරගෙන ලේසියෙන් ක්‍රියේට් කරගන්න අපි මෙතනින් ආයම ID එක එක්ස්ට්‍රැක්ට් කරගන්නවා drive folder එකේ. ඊට පස්සේ ඒ drive එක මෙතෙන්ට ඉම්ප්ලිමන්ට් කරනවා. හරිම ලේසි grab and drop. හරිම ලේසියෙන් කරගන්න පුළුවන් දේවල්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට දැන් මේක ආයෙ run කරන්න වෙනවා. මේ output එක ගන්න. අපේ expected output එක ගන්න. ඒකට ටිකක් වෙලා යනවා. අපි මේ වගේ සමහරලාට ඒ කියන්නේ workflow එකේ issue එකක් ආවම මෙන්න මේ වගේ red icon එකක් ඇවිත් තිබුණාම workflow එක run වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඔයාලට පුළුවන් මෙතනින් deactivate කළා මෙතනින් ආයෙම node එක run කරන්න. run කළා ඊට පස්සේ මේක activate කරගන්න පුළුවන්. අපිට testing කරන වෙලාවට මේ අපේ node එකක් check කරගන්න ඕනේ වුණාම ටිකක් වෙලා ඉන්න වෙනවා. ආයෙම මොකද 11ක් වගේ මම යූස් කරපු නිසා ටිකක් වෙලා වගේ කියන්නේ සාමාන්‍යයෙන් මේක එක්සිකියුට් වෙන්න සාමාන්‍ය පොඩි තත්පර ගාණක් තමයි ගොඩක් වෙලාවට යන්නේ. දැන් මේ වගේ 11ක් වගේ ප්‍රමාණයක් එක්සිකියුට් වෙන්න තත්පර 11ක් වගේ යනවා කියන්නේ මම හිතන්නේ
සාමාන්‍යයෙන් අපි බලන්න ගියොත් එක රෙසුම එකක් බලන්නම සෑහෙන වෙලාවක් යනවනේ. ඒකත් එක්ක ගත්තාම ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඒ වගේම මේකට අපි දැන් OpenAI නම් සාමාන්‍ය paid version එකක් තියෙනවා. අපි Google වගේ යූස් කරා නම් අපිට සාමාන්‍යයෙන් අපේ වර්ක් එකේදී නම් අඩුම මුදලකට මේක කරගන්න තිබුණා. මේක ඇවිත් තියෙනවා එයා අප්ඩේට් කරා කියලා. අප්ඩේට් කරාට පස්සේ අපි මෙතනට ගිහිල්ලා මේල් එකක් යවන්න. අපි මේ වැඩේ කරලා ඉවරයි. ඒ නිසා ඔයාට ඇවිල්ලා බලන්න කියලා මේකදී අපි කියනවා බර Gmail client කෙනෙක් කරනවා. එයාට send Gmail send a message. මෙන්න මේ නෝඩ් එක මෙතනට ක්ලික් කරගන්නවා. මේකෙත් අර වගේමයි Gmail access අතන අපේ cloud එකෙන් ගිහිල්ලා මෙතනින් search කරලා අපිට sorry මෙතන ගිහිල්ලා API and services මෙතනින් enable API services වලට ගිහිල්ලා මෙතන drive වෙනවට Gmail දුන්නා නම් අපිට පුළුවන් අදාළ සර්විස් එකට access ගන්න. මගේ කනෙක්ෂන් එක පොඩ්ඩක් අද ඉෂුව වෙලා තින්නේ. මම හිතන්නේ වෙද එකත් එක්ක මේ නිසා වෙන්න ඕනේ. අපිට පුළුවන් මේ විදිහට Gmail access උනුත් අපේ account එකට create කරගන්න. ඒ account එකෙන් තමයි එතකොට මේකට log in වෙන්නේ. ඒතර Gmail account එකට අදාළව මේකට දෙනවා. අපි මෙතන to send කියන එකට අපේ මේ පරණ execute වෙච්ච nodes වල details මෙතන තියෙනවා. අපිට එතකොට මේ nodes details access කරන්න පුළුවන් මෙතනින්. අපි මෙන්න මේ email කියන එක මෙතනින් grab කරලා අරගෙන මෙතෙන්ට send කරනවා. එතකොට එයා set කරනවා. එතකොට එයාගේ Gmail එක මෙතෙන්ට result එක විදිහට අපිට බලා ගන්න පුළුවන් මොකද්ද අන්තිමට එන ෆීල්ඩ් එකේ එන්නේ මොකක්ද කියන එක මෙතන එයා එක set කරගන්නවා. අපිට simple message එකක් දාන්න පුළුවන්. node execution success. ඊට පස්සේ body එකක් දාන්න පුළුවන්. now you can see so short listed candidate list at your to the sheet. මෙහෙම වගේ මේකත් අපිට ඕන නම් මැසේජ් එක අපිට මීට ඉස්සරහින් මේ වගේම AI agent කෙනෙක් දාලා අපිට පුළුවන් මෙතන AI agent කෙනෙක් ක්ලික් කරලා මේ අදාළ කෙනාට මේ අදාළව මේල් එකක් send කරන්න කියන්න. ඒ වගේම අපිට පුළුවන් මේ එන sheets වලින් අපි හිතමු candidate කෙනෙක් අපි මෙතනදී මේ extract from මේ පාවිච්චි කරන්නේ නැතුව Meshrail වගේ OCR සර්විස් එකක් පාවිච්චි කරා නම් අපිට පුළුවන් ක්ලවුඩ් චැට් මම හිතන්නේ මේ මිස්ටර් ස්මෝල් එකේ නම් chat කරන්න විතරයි පුළුවන්. අපිට HTTP request එකක් හදා ගන්න වෙනවා. ඒගොල්ලන්ගේ documentation එකේ තියෙනවා ඒක කොහොමද කරන්නේ කියන එක හරියම ලේසි. curl එකක් තියෙනවා. curl එක copy කරගෙන ඇවිල්ලා import from විතරයි දෙන්න තියෙන්නේ. අපි මෙතනට හිතමුකෝ HTTP request එකක් දෙනවා කියලා ඒක මෙතනට වෙනුවට HTTP request එකක් දුන්නොත් මෙතනින් අපිට පුළුවන් මේ import from curl කියන එක දුන්නාම එයා මේ අදාළ ෆිල් කරගන්නවා. ඊට පස්සේ අපේ credentials මෙතනට access කරන්න දෙන්න විතරයි තියෙන්නේ. authentication වලට free define credentials කියලා. අපි credential එකක් create කරගන්න විදිහත් ඉස්සරහට බලමු. මෙතන Mistral Cloud API කියන එක click කරලා පස්සේ ඒ credential එකට එයා අදාළ request එක දානවා. දැන්ට මම මේක අයින් කරන්න මෙතනින්. ඊට පස්සේ අපිට පුළුවන් මේ Gmail එක මෙතන send කරන්න. අපි මෙතනදී send කරද්දි මෙන්න මෙතන settings වලට ගිහිල්ලා මේක execute once කියන එක විතරක් දෙනවා. මොකද නැත්තම් අපි මෙතන mails 11ක් එනවා. අපිට sheets 11ක් එනවා. outputs 11ක් ඇවිත් තියෙනවා. එතකොට ඒ 11ට අදාළව යවනවා මේ අදාළ mails once කියනවා. එතකොට අපිට පුළුවන් මෙයා මේක execute කරාට පස්සේ මේක යනවා අපේ මේල් බොක්ස් එකට. මම දැන්ට දීලා තියෙන්නේ මගේ මේල් එක නිසා අපේ පුළුවන් මගේ මේල් එකට ගියා නම් බලා ගන්න. එක්සිකියුට් වෙලා ඉවර වෙනකොට මම අතන චේන්ජ් කරපු නිසා ආයෙ මේක රන් වෙනවා. රන් වෙලා ඉවර වෙලා මේ පැත්තට රික්වෙස්ට් එක අපුවම අපි බලමු කොහොමද මේල් එක එන්නේ කියලා.
මේ වගේ කම්ප්ලීට් වෙලා ඉවරුනහම මේල් එකක් දැන් මට ඇවිත් තියෙනවා ඉන්බොක්ස් එකට. node execution success කියලා අපි මේල් එක ඇවිත් තියෙනවා මෙතෙන්ට. දැන් මම ගිහිල්ලා බැලුවොත් මගේ ෂීට් එකට data ටික load වෙලා තියෙනවා. candidatesලා කවුද reject උනේ කවුද approve උනේ කියලා. මෙතන approve වෙච්ච එක්කෙනා ඉන්නේ. අපි සමීර අයියා තමයි approve වෙලා තින්නේ software engineering position එකට. ඒ වගේ අපිට පුළුවන් මේ වගේ work flow එකක් මේ හරිම ලේසියෙන් මේ වගේ පොඩි work flow එකක් create කරගත්තම අපිට පුළුවන් ඉතාමත් පහසුවෙන් අපි කැමති අපේ work flow එකක් අපි අමාරුවෙන් කරන වැඩක් ඉතාමත් ලේසියෙන් automate කරගන්න පුළුවන්. මේක අපි form submission එකක් වෙනුවට email එකක් සාමාන්‍යයෙන් career position එකට available කරාම කර mail එකක් ඒකට එන්නේ CVs විතරයි නම් අපිට ලේසියෙන් මේකට mail එකක් mail box එක email inbox එකක් connect කරලා ඒ එන inbox එකෙන් එන emails ටික through මේ process එක මේ විදිහටම run කරන්න තිබුණා. ඒ වගේම මීට එහාට මේක පුළුවන් වුණා candidates approve කරාම මේක මෙතෙන්ට human in loop කියලා දාලා මෙතනින් wait කරලා තියලා අපි කැමති නම් අදාළ අපි තෝරගත්තු කට්ටියව මෙතනින් accept කරලා ඉවර වෙලා ඊට පස්සේ මෙතන මේ OCR tool එකක් through අපේ අපි candidates ලගේ emails ටික grab කරගෙන ඒ data ටික ආපහු ඒ කියන්නේ ඒ data ටික අනුව message එකක් send කරලා අපේ candidates ලව inform කරන්නත් පුළුවන්. ඔයාලව මේ position එකට තෝරගත්ත කෙනා වගේ ඒකට use කරන්න පුළුවන්. මේක තමයි මට අද mainly මේකේ කියන්න ඕනේ මේ වගේ workflow එකක් හදාගන්න පුළුවන් කියන එක. අපි ඉස්සරහට තව තියෙනවා ගොඩක් දේවල් කතා කරන්න අපි ඉස්සරහ බලමු මොනවද තියෙන්නේ කියලා. so එහෙම යන්න එහෙම තමයි එන්න workflow එකක් හදාගන්නේ. ඔයාලට මොනවද ප්‍රශ්න තියෙනවා නම් අපි අන්තිමට කතා කරමු. දැන් මම ඉස්සරහට මේක කරගෙන යන්න. ඔයාලා හිතන්න පුළුවන් දැන් එච්චරද ගන්න පුළුවන්. ඇත්තරම නැහැ. සාමාන්‍ය ටෙක් කියන්නේ කොහොමත් මරු ආතල් දෙයක් මාර ෆන් දෙයක්. ඒකේ මේකේ AI කියන්නේ ඊටත් වඩා මාරම ආතල් මාරම ෆන් වැඩක්. ටිකක් කතා කරන්න පටන් ගත්තාම ටිකක් වැඩ කරන්න පටන් ගත්තාම ලේසියෙන්ම අර අපේ මොලේ පටලවා ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා මේකේ. ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් දේවල්. ඒ වගේම අපේ වැඩ ගොඩක් ඉක්මනට කරගන්න පුළුවන් දේවල්. N8 වලට අමතරව මොනවද තියෙන්නේ කියන එක ගැන අපි කතා කරමු දැන්. මේ තියෙන්නේ make.com කියන එක. අපිට පුළුවන් make.com එකට ගිහිල්ලා බලන්න make.com එක කොහොමද වැඩ කරන්නේ කියන එක. make.com කියන්නේත් N8 වගේම තමයි. N8 වගේම platform එකක්. මේකෙත් අර විදිහටම nodes create කරන්න පුළුවන්. nodes create කරලා අපිට ඕනේ workflow එකක් automate කරගන්න පුළුවන්. ඒ වගේම make.com එකයි N8 එකයි N එකයි ඉතාමත් ලේසියෙන්ම webhook එකක් through connect කරගන්න පුළුවන්. මොකද මේ document Google Doc වගේ create කරන process වලට make.com කියන්නේ හරිම ලේසියි. මොකද N8 එකේ documents creation කරන part එකේදී පොඩි issues තියෙනවා Google Doc වගේ create කරන එක. මෙන්න මෙතන තියෙන්නේ මේ තියෙන මම කලින් පාවිච්චි කරපු scenario මේ තියෙන්නේ මම මේක දීලා තියෙන්නේ automation එකක් research එකක්. ඒ කියන්නේ අපි topic එක දැම්මම research topic එක දැම්මම එයා research එක කරලා Google based research එක කරලා ඒකට අදාළව document එක create කරලා මෙන්න මේක Google Doc එකක් විදිහට create කරලා ඒක drive එකට දාලා drive එකෙන් අපිට link එක share කරනවා අපේ N8 workflow එකට. මම හිතන්නේ ඒක මං ගාව තාම ඇති N8 workflow එක. ඉතින් මොනවද මට පුළුවන් ඔයාලට ඒක පෙන්වන්න. research writer මේක වෙන්න ඕනේ process එක. මෙන්න මේ වගේ අපි form එකක් දීලා දෙනවා. ඒ form එකේ run කරාම එයා මේකේ අද research topic එක ඊට පස්සේ tone එක casual ද scientific ද professional ද කියන එක ඊට පස්සේ student ගේ age එක ඊට පස්සේ word limit එක කවුද ලියන්නේ කියන එක. කියන්නේ අපේ නම දාලා ලියලා අපිට ඕනේ විදිහට ගන්න පුළුවන් research paper එකක් ගන්නවා. මේ legal වැඩ කරන්න ඒ වගේ කියන්නේ අපිට හිර වෙලාම ඉන්න වෙලාවක මොකක්වත්ම අයිඩියා එකක් නැති වෙලා රිසර්ච් එකක් පේපර් එකක් සාම්පල් රිසර්ච් පේපර් එකක් මෙහිමයි වෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ වගේ පොඩි ඔටෝමේෂන් එකක් ලියාගත්තා නම් මම හිතන්නේ ගොඩක් අය ඉන්නවා තාම ඉගෙන ගන්න අය. ඒ නිසා ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා.
ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ වැපි කියන එක. වැපි කියන එකත් හරිම ඉන්ටරෙස්ටිං ටෙක්නෝලොජි එකක්. මේකේ තියෙන්නේ AI ඇසිස්ටන්ට්ලා ක්‍රියේට් කරගන්න පුළුවන් වොයිස් AI ඇසිස්ටන්ට්ලා. මේකේ තියෙන විශේෂම දේ තමයි අපිට පුළුවන් අපිට පුළුවන් වැපි එක through ක්‍රියේට් කරගන්න, يعني කස්ටමයිස් කරපු AI ලා ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට ෆ්‍රී මෙගාබයිට්ස් සෝරි මිනිත්තු 1000ක් හම්බ වෙනවා. මිනිත්තු 1000ක් හම්බ වෙනවා අපිට AI ඇසිස්ටන්ට් එක කතා AI ඇසිස්ටන්ට් කෙනෙක් එක්ක කතා කරන්න මිනිත්තු 1000ක් හම්බ වෙනවා. ඒ 1000 ඇතුළතදී අපිට ඉතින් සාමාන්‍ය මිනිත්තු 1000ක් කියන්නේ සාමාන්‍ය පොඩි කම්පැනි එකකට වගේ නම් ඉතාම ප්‍රමාණවත්. ඒ වගේම මේගොල්ලන්ගේ pay as you go වගේ මොඩල් එකක් තමයි තියෙන්නේ, ප්‍රයිසින් මොඩල් එක. එතකොට අපි පාවිච්චි කරන ප්‍රමාණයව තමයි ඒකේ අපෙන් කොස්ට් වෙන්නේ. ඒ මොඩල්ස් එහෙම අපිට කරන්න පුළුවන්. අපි හිතමු ChatGPT අපිට වෙන වෙලාවෙ දැනටමත් API key තියෙනවා. API key එක මේගොල්ලන්ට දීලා ChatGPT through අපේ AI assistant වැඩ කරන්න පුළුවන්. නැත්නම් මේගොල්ලන්ගේ services use කරන්න පුළුවන්. එතකොට ඒ අදාළ සර්විස් එකට යන ගාන මේගොල්ලෝගේ කොස්ට් එකට ඇඩ් කරලා මේගොල්ලෝ බිල් එක ක්‍රියේට් කරනවා. ඔයාලට පේනවා මිනිත්තු 1000ක් ෆ්‍රී හම්බලා තියෙනවා මේ මාසෙ. හැම මාසෙම මේක අලුත් වෙනවා. හැම මාසෙම රිනිව් වෙනවා. අපිට දැනට මිනිත්තු 1000ක් හම්බලා තිනවා. අපි කලින් කරපු ප්‍රොජෙක්ට් එකට මිනිත්තු 48ක් වගේ මම පාවිච්චි කරලා තියෙනවා. මේ වගේ හරිම පවර්ෆුල් සයිට් එකක්. අපිට පුළුවන් ඇසිස්ටන්ස්ලා ක්‍රියේට් කරන්න. හරිම ලේසි. අපිට ඕනනම් අපේ වෙබ් එකකට ඉම්ප්ලිමන්ට් කරනවා නම් අපිට API through මේවා ඇසිස්ටන්ට්ලා ක්‍රියේට් කරගන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ ඇසිස්ටන්ට් කෙනෙක් ක්‍රියේට් කළා මෙතනින් අපිට talk to assistant කියන බටන් එක ක්‍රියේට් කරන්න පුළුවන්. අපිට කලින් වගේම අපි සිස්ටම් ප්‍රොම්ප්ට් එකක් දෙන්න ඕනේ මෙයා මොනවද කරන්න කියලා. ඒ වගේම knowledge base එකක් දීලා මේවා ට්‍රේන් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වැඩ කරන්න පුළුවන් එකක් වෙබ් කියන්නේ. try කරලා බලන්න. ගොඩක් වටිනවා. ඊට පස්සේ මේ එකත් කලින් මම කිව්වා වගේම මේක ටිකක් අර අපිට කියන්නේ software engineering වල පොඩි පළපුරුද්දක් තියෙන කෙනෙකුට තමයි මේක හරියන්නේ. මොකද මේකේ මේකලගේ paid version එකකුත් තියෙනවා. මේක free version එකකුත් තියෙනවා. අපිට අපේ local install කරලා ගන්න පුළුවන්. paid version එක Python file එකකට install කරලා ගන්න පුළුවන්. open source එක. මේකේ විශේෂත්වය තමයි මේ අපිට මේක කෝඩින් ගොඩක් තියෙනවා. කෝඩ් කරන්න තියෙනවා. කෝඩ් ක්‍රියේට් කරගත්තට පස්සේ වැඩ කරන්න හරිම ලේසි. හැබැයි කෝඩින් නොලෙජ් එකක් ඕනේ මේ නම් වැඩ කරන්න. සාමාන්‍යයෙන් අපේ අයට මේක හරිම ලේසි පාවිච්චි කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් නෙමෙයි පැතුම් අයියෙන් යන. පැතුම් අයියා මේක ගැන ලොකුවට රිසර්ච් කරලා තිනවා. ඊට පස්සේ අපි බලමු ඇත්තටම අපේ ඇසිස්ටන්ට් කෙනෙක් සාමාන්‍යයෙන් ඇසිස්ටන්ට්ස්ලානේ අපි මේකෙන් ක්‍රියේට් කරන්නේ. ඇත්තටම මේ ඇසිස්ටන්ට් පුළුවන්ද ඇසිස්ටන්ට් කෙනෙක් ක්‍රියේට් කරන්න? ඇත්තටම තාම බෑ. හැබැයි අපි හිතනවට වඩා ඉක්මනට ඒක එනවා. ඒ දවස් එනවා. මොකද අර මම කලින් කිව්වා වගේ browseruse.com වගේ සයිට් එකකට ගිහිල්ලා බැලුවොත් ඔයාලට පුළුවන් දැනගන්න ඒගොල්ලෝ කියන්නේ අපේ browser එක use කරලා අපි වෙනුවෙන් product එකක් බයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කියන්නේ තව පොඩි කාලයක් ඇතුළත ඔයාලට මතක ඇති සාමාන්‍යයෙන් ChatGPT වගේ 2022 වගේ මට මතක විදියට ඉන්ට්‍රොඩියුස් කරේ. එතකොට ඒ වෙලාවේ ඉඳන් මේ කාලය තුළ දිනු වෙච්ච දියුණු වීම බැලුවාම මේ වගේ ටෙක්නොලොජි එකක් දැන්ට මේ විදිහට තියෙනවා නම් තව අවුරුදු 2ක් 3ක් යනකොට කොයිතරම් ඉක්මනට දියුණු වේද කියලා අපිට හිතන්න පුළුවන්. ඒක නිසා බොහොම ඉක්මනට human assistant කෙනෙක් වගේ assistant කෙනෙක් රීප්ලේස් කරන්න පුළුවන් ඇසිස්ටන්ට් කෙනෙක් AI ඇසිස්ටන්ට් කෙනෙකුට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම මේකේ මේ network chuck කියලා YouTube channel එකක් තියෙනවා. ඒගොල්ලෝ මේ browser use කරලා ඇසිස්ටන්ට් කෙනෙක් ක්‍රියේට් කරපු වීඩියෝ එකක් තියෙනවා. මම මේ වීඩියෝ එකත් අර ડોකියුමන්ට් එකේ ලින්ක් කරලා තියන්නම් ඔයාලට බලන්න. හරිම ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක්. ඒ වගේම හක්කාගේ තියෙන ප්‍රශ්නයක් තමයි AI කියන එක ගොඩක් එක්ස්පෙන්සිව් කියලා. මොකද අපි API එකක් through අපි දැන් normal ChatGPT version එක ගත්තොත් සාමාන්‍යයෙන් ලොකු ඩොලර් ප්‍රමාණයක් ගෙවන්න ඕනේ අපිට premium access ගන්න. වැදගත්ම දේ තමයි අපි ඩෙවලොප්මන්ට් කරනවා නම් අපි ගන්න API key එකක්. ඒතකොට API key වලට ගෙවන්න ඕන ප්‍රමාණය සෑහෙන්න අඩුයි. අපි ඒ කියන්නේ අපි normal usage එක නම් තියෙන්නේ. API key එකට වැය වෙන ප්‍රමාණය ගොඩක්ම අඩුයි. normal subscription එකක් through යනවට වඩා. ඒ වගේම
අපිට ෆ්‍රී ඔල්ටර්නේටිව්ස් ගොඩක් තියෙනවා. Hugging Face වගේව යූස් කරන්න පුළුවන්. Hugging Face ඒ වගේම Gemini free API යූස් කරන්න පුළුවන්. ඒ වගේ Grok වල තියෙනවා free API එක. Ollama කියලා එකක් තියෙනවා. ඒකේ ඒ මොඩල්ස් ලෝක රන් කරන්න පුළුවන්. ෆ්‍රී එතකොට Hugging Face වගේ Hugging Face එකක් try කරොත් මේකේ තියෙන්නේ අපිට තියෙනවා මොඩල් අපි දැන් ට්‍රේන් කරපු AI මොඩල්ස් තියෙනවා. අපි යූස් කරලා අපිට පුළුවන් අපේ AI ඔටෝමේෂන් ටාස්ක් කරන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ ඉන්ෆරන්ස් සර්විස් එකක් තියෙනවා. ඒකෙදි කරන්න තියෙන අපිට අපි හිතමු chat compilation එකක් හරි text image එකක් හරි text to video එකක් ගන්න නම් ඒගොල්ලෝ දීලා තියෙනවා මේ වගේ සීරීස් එකක්. මේ ගොඩක් ඒවට අපිට ඉන්ෆරන්ස් පොඩි ප්‍රමාණයක් හම්බ වෙන්නේ ෆ්‍රී හම්බ වෙන්නේ. මේ වගේ ඉන්ෆරන්ස් එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් හරිම ඉක්මනට AI එක through ටෙක්ස්ට් එකක් දාලා ඒකට දාලා ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න වගේ ප්ලක්ස් වගේ මොඩල්ස් තියෙනවා. හරි හරිම කියුරේට් දානම් මොඩ් ටක් ගාලා අපිට අවුට්පුට් එකක් දෙනවා. මේ හැම එකටම මම ලින්ක්ස් දාලා තියන්නම්. බලන්න try කරලා බලන්න. හැම එකම එක්ස්ප්ලেইন කරන්න වෙලාවක් නැති වෙයි. ඊට පස්සේ ඔයාලට තෑම හිතනවා නම් ඔටෝමේෂන් කියන්නේ AI කියන්නේ මගේ දේ නෙවෙයි කියලා පොඩ්ඩක් අහගෙන ඉන්න මෙතන ඉඳන් carefully. මේක AI කියන්නේ ඉස්සරහට එන්න තියෙන දෙයක් නෙමෙයි. AI කියන්නේ දැනටම ඇවිල්ලා තියෙන දෙයක්. මම කලින් කිව්වේ ChatGPT කියන්නේ 2022 ගේ launch වෙච්ච එකක්. එතකොට තිබිච්ච විදිහයි දැන් තිබිච්ච විදිහයි ඔයාගේ පැටර්න්ස් කොච්චර දුරට මේ ChatGPT එක වෙනස් වෙලාද කියලා බලනවා. ඉස්සර Stack Overflow සර්ච් කර හොයපු දේවල් අපි කොච්චර දැන් ChatGPT එකෙන් සර්ච් කරලා ගන්නවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට ඒ වෙනස් වෙච්ච හැටියට අපි Google use කරන එකෙන් ගොඩක් වෙලාට දැන් ChatGPT වල මාරු වෙලා තිනවා. හැබැයි search queries වල වැඩි පාවිච්චි කරන්න බෑ. මොකද මම හිතන්නේ paid version වල විතරයි අර searching option තියෙන්නේ. නැත්තම් පරණ data වලින් තමයි දෙන්නේ. ඒ වගේ බලන්න අපේ කොච්චර behavior එක change වෙලා තියෙනවද කියලා. ඒකට AI through AI එක්ක තමයි අපිට මේ ගමනේ යන්න වෙන්නේ. ඊට පස්සේ software industry එක ගත්තම software industry එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා AI එක්ක. මොකද ඔයාලා YouTube එකේ search කරලා බලුවොත් Flutter application එහෙම තනිකර open AI tools වලින් build කරන Flutter application web tools ගොඩක් ඒවා AI application පාවිච්චි කරලා create කරලා තියෙනවා. සමහර developers ලා ඉන්නවා flow controllers for loop එකක් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව application develop කරනවා. vibe coding කියන එක vibe coding එක ගොඩක් ප්‍රසිද්ධයි. ගොඩක් tools තියෙනවා cursor GitHub Copilot Windsor ඊට පස්සේ lovable වගේ ඒවා ගොඩක් tools තියෙනවා. ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න හරිම ඉන්ටරෙස්ටිං. ගොඩක් ඒවායි ෆ්‍රී ඇක්සස් තියෙනවා. පොඩි ප්‍රමාණයක් හරි ෆ්‍රී ඇක්සස් තියෙනවා. ඔයාලට තේරෙයි කොච්චර ඉෆෙක්ටිව්ද කොච්චර ඇඩ්වාන්ස්ද කියලා මේ AI මොඩල්ස්. ඒක නිසා වැඩි කාලයක් යන කලින් මේවා අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඩොමිනේට් කරන්න එනවා. එතකොට අපි ලෑස්ති වෙලා ඉන්නවා. අපි මේවට දැනටමත් හැඩගැහිලා හිටියොත් අපිට ඉස්සරහට මේක ලේසි වෙයි. ඔයාලා නිකමට බලන්න මෙන්න මේ වගේ සයිට් එකක් තියෙනවා. vibe coding jobs කියලා. මෙන්න මේක දැනටමත් job listings දාලා තියෙනවා. vibe coders ලව recruit කරන්න. ඔයාලට පේනවා ඉතින් කොච්චරක් දැනටමත් මේක ගොඩක් ප්‍රසිද්ධ සයිට් එකක් නෙමෙයි. හැබැයි මේ සයිට් එකේ කොච්චර දාලා තියෙනවද කියලා මේ වගේ කොච්චර ප්‍රමාණයක් vibe coder positions දාලා තියෙනවද කියලා හිතා ගන්න පුළුවන්. එතකොට ඉස්සරහට අපිටත් මේවට හැඩගැහෙන්න වෙයි. ඔයා දැන් හිතන් ඉන්නවා නම් ඔටෝමේට් වෙන්නේ කරනවා කියන එක AI වලින් වැඩ කරනවා කියන මගේ දෙයක් නෙමෙයි. මම පරණ විදිහටම කරනවා කියලා මම හිතන්නේ දැන් පොඩ්ඩක් චුට්ට හරි මේකට ඇඩප්ට් වෙන්න කාලේ හරි. මොකද දැන් මේක ඉස්සරහට අනිවාර්යෙන්ම එනවා අපිට ලෝකේ නවත්තන්න බැරි නිසා. ඊට පස්සේ මේකට ඇඩප්ට් වුණ නැත්නම් අනිවාර්යෙන්ම අපිට මේ ඉන්ඩස්ට්‍රි එකෙන් වෙන ඉන්ඩස්ට්‍රි එකකට මාරු වෙනවා. මොකද AI කියන එක මේ ඉන්ඩස්ට්‍රි එකේ එක වළක්වන්න බැරි වෙයි. මේ යන ෆේස් එකත් එක ගත්තාම මේක ඩෙවලොප් වෙන ෆේස් එකත් එක ගත්තාම අපි ඔයා තාම පරක්කු නැහැ මේක පටන් ගෙන නැත්නම්. හැබැයි අපි තාම මේකට ජොයින් වෙලා මේ අපි අලුතෙන්ම කියලා කියන්න බෑ. මොකද දැනටමත් ලෝකෙ ගොඩක් පිරිස මේකට යූස් කරලා තියෙනවා. ඉස්සරහට මේක යූස් කරන ප්‍රමාණය වැඩි වෙනවා මිසක් අඩු වෙයි කියලා හිතන්න අමාරුයි. දැන් තියෙන ට්‍රෙන්ඩ්ස් එක ගත්තාම හිතන්න එපා AI කියන්නේ වාගේ හතුරෙක් කියලා. AI කියන්නේ හොඳ ටූල් එකක්, හොඳ පවර් ටූල් එකක්. අපිට හොඳ වැඩක් ගන්න පුළුවන් ටූල් එකක්. හරියට පාවිච්චි කරන්න දන්නවනම් අපිට පුළුවන් ලොකු වැඩක් ගන්න. අපි ඒක වැඩන අතරේ අපිට ආරංචියක් හම්බ වෙනවා Microsoft එකේ
මැචුර් මම හරියට මම කියනවා අලුතින් චිප් එකක් ක්වොන්ටම් චිප් එකක් තියෙනවා ඩෙවලොප් කරලා තියෙනවා. ඒ චිප් එක ඒ වගේ චිප්ස් වලින් ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒගොල්ලන්ගේ data centers වල එහෙම use කරන්න. එතකොට ක්වොන්ටම් කම්පියුටර්ස් වලදී ඔයා දන්නවා අපි හිතමු දැන් අපි ඔයාලා දැකලා තියෙනවද ඉස්සර මේ කොටුවක් ඇතුලේ මේස් එකක් වගේ දාලා ඉවර වෙලා හාවට කැරට් යන්න පාර අඳින්න කියලා අපිට පොඩි කාලේ දෙනවා. අන්න එහෙම දැන් අපි එක පාරක් දැන් ඒක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔය අපේ norm computers වල කරන්නේ 1 zeros use කරගෙන ඒ වගේ එකක් තමයි අපි කරන්නේ. හැබැයි super computers වල කරන්නේ යන්න පුළුවන් හැම possible පාරකම එක පාර යනවා. එක පාර ගිහලා එයා සරලම පාර ඉක්මනට identify කරගන්නවා. අන්න ඒ වගේ දේ තමයි මේක ඊට වඩා දැනට තියෙන super computers වලට වඩා සෑහෙන ප්‍රමාණයක් improve කරපු ටෙක්නොලොජි එකක් කියලා දාලා තිබුණා Microsoft එකේ. එතකොට අපිට හිතන්න පුළුවන් එච්චර ඉක්මනට එච්චර ඩෙවලොප්මන්ට් එකක් වුණා නම් ඉස්සරහට එතකොට මේවා AI super computers වලට පාවිච්චි කරාම අපිට කොච්චර ඉක්මනට AI ඩෙවලොප් වෙයිද කියලා අපිට හිතන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න අපි ඉස්සරහට අපි npm package ටික දාලා අප්ඩේට් එක ගන්න කලින් තමයි AI tool එකකින් අපිට බිල්ඩ් කරපු ඇප් එකක් ගන්න පුළුවන් වෙයි. ඉස්සරහට මේ යන විදිහත් එක ඇත්තටම හරම ඉක්මන් මේක අද නෙමෙයි එක දවස් කතා කරන්න දවස අපි ඉස්සරහට අලුත් සෙෂන් එකක් කරන්න හිතාගෙන ඉනවා. ඒ සෙෂන් එක ඇතුළතදී ඔයාලට දැනගන්න කොහොමද vibe coding එක වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා AI වලට එච්චර කැමති නැත්නම් තාම තුනේ නැත්නම් කළා බලන්න ෆන් වැඩ කිහිපයක් තියෙනවා. මේ notebook LLM කියන ගල්ලකින් දීපු LLM tool එකක්. මේකේ අපිට පුළුවන් දැනටමත් මම මේක පාවිච්චි කරලා තියෙනවා. මට පෙන්නන්න කොහොමද ඒක දැනට යූස් වෙන්නේ කියලා. මේකෙදි වෙන්නේ අපි ඩොකියුමන්ට් එකක් කියන්නේ අපි PDF එක අපිට දැන් සාමාන්‍යයෙන් ඉස්සර වගේ නෙමෙයි දැනුත් ළමයි පාඩම් කරන්න කම්මැලිනේ. අපිට පුළුවන් අපේ පාඩම් කරන ඒ කියන්නේ ටෙක්ස්ට් බුක් එක මැටීරියල් එක ඉංග්‍රීසි වලින් නම් තියෙන්නේ. අපිට මේ PDF එක අප්ලෝඩ් කරන්න පුළුවන් මේ වගේ සයිට් එකකට. මේ දැනටමත් තියෙන මම අර චිප්සෙට් එක ගැන තියෙන ඩොකියුමන්ට් එකක් අප්ලෝඩ් කරපු එක. මේ වගේ එකක් අප්ලෝඩ් කළා අපිට පුළුවන් මේ තියෙන හුක් එක මම සෙල්ෆ් බුක් එකක් දාපු එක. ඒකෙන් අපිට පුළුවන් කෙලින්ම මේ මෙතන ලෝඩ් කරාම අපිට පුළුවන් ජෙනරේට් කරගන්න පොඩ්කාස්ට් එකක්. අපිට පොඩ්කාස්ට් එක අහන්න පුළුවන් පොත කියවනට වඩා. ඒ කියන්නේ පොඩ්කාස්ට් කියන්නේ අහන්න පුළුවන් දෙයක්නේ. ඒ වගේ අර ෆන් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පොඩ්කාස්ට් එකක් ක්‍රියේට් කරලා අපිට ඕන අපි දැන් බිස්නස් මයින්ඩ් එකෙන් හිතන කෙනෙක් වුණා මේ වගේ හොඳ ආටිකල්ස් ටිකක් හොයාගෙන පොඩ්කාස්ට් මේ ටූල් එකට අප්ලෝඩ් කරලා පොඩ්කාස්ට් එක ඩවුන්ලෝඩ් කරගත්තා. පොඩ්කාස්ට් ඇප් එකක් පටන් ගන්න උනත් පුළුවන්. ඊට පස්සේ 11 labs කියන එක තියෙනවා මේකේ ටෙක්ස්ට් ස්පීච් අවුට්පුට් දෙන එකක්. මේකේ අපිට පුළුවන් ඉතින් මේ වගේම ෆන් වැඩ කරන්න පුළුවන්. ඒ වගේ සුනෝ කියන්නේ AI music creator කෙනෙක්. අපි එක්ක අපිට පුළුවන් prompt එකක් deliver වෙන මේ වගේ සින්දුවක් අපිට ඕන කියලා. නැත්නම් අපි ලිරික්ස් ටික දැම්මම එයා ඒකට මියුසික් දාලා වොයිස් කරලා then අපිට සින්දුවක් හදලා දෙනවා. ඒ වගේ ෆන් වැඩ තියෙනවා AI එක කරන්න පුළුවන්. ඒක නිසා අර තාම AI ගැන අර පොසිටිව් ඇටිටියුඩ් එකක් නැත්නම් මේ වගේ ෆන් වැඩ ඉස්සෙල්ලා try කරලා බලන්න. try කරලා බලලා AI එක වැඩ කරන්න පටන් ගන්න. මොකද ඉස්සරහට අනිවාර්යයෙන්ම මේකත් එක්ක අපිට ජීවත් වෙන්න වෙන නිසා. ඉතින් මේ ටික තමයි මට අද කියන්න ඕනේ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් පුරුදු විදිහට ChatGPT කරන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට අවස්ථාව කතා කරන්න. Oh, interesting presentation. So, like, yeah. Yes, yeah. මේක මල්ලි මං හිතන්නේ අපිට මේක ගොඩක්ම තියෙන්නේ මල්ලි කියපු tools වල sequential side direct. Like, we can do the tasking like sequential order most of the things in the automation. Yeah. So when it comes to like complex workflows and the things like parallelly, we have to, control agents and parallelly like the software like builder it. So we have to like parallelly do the things right. So first we do the drawings, then do the estimating, and we need to at the same time get the real-time data by assigning agents for those things. So that's like a bigger, when it comes to bigger picture, like the complexity is very much big, right? When it comes to a big kind of workflow. So I think when it comes to Creo AI, what I found was Creo AI and some of the tools you discussed, I found those it is good for like day-to-day automations as you discussed. That's totally correct. So when it comes to like
very much complex and pretty much need more orchestration, I think we should check some other tools like LangChain. And Yeah. when it comes to there are some new things coming from Google also, like uh, agent to agent, I mean ADK, like agent development kit recently released by Google. Yeah. If we can more, I mean, since we are like a startup, so better to focus on like open source models, like the same thing we can do with, I think there are a set of open source model related to Gemini, so it's called Gemini 3. Yeah. Then Quen models also there we can try. Yeah, as to discuss Yeah. Grok, so there that we can, I mean, discuss just adding on top of your, I mean, presentation. That's really good. So like adding top of presentation some more and more like things we know. And adding to that, I think because of AI, Microsoft director of AI also got affected during their layoffs recently. Yeah. So, so many things going on with AI these days. Like it's going to be out of control, I guess, in a thing. Basically, Yes. We won't be able to diminish is. better as a company if we can adapt more and more. I mean, existing ongoing projects also into the AI side, because recently, Airbnb, I think they are 8 to 10 years of there. They wrote it again using AI within 8 to 10 months. That's like big heap in their end. Like so many things that we can do with AI. Yeah, it will be part of the day-to-day life mostly. And yeah, can't imagine what will happen with those things. Yes, that timeline shortening is kind of unimaginable. How much we can do with like what we used to get like 3 months work, we can do it like 2 days. Now it's kind of unimaginable. Yeah, when it comes to like currently, like they are like do for the automation doing, like it's like not much physical kind of thing. So when they started to do the things in the physical world, like robotics and the automations in the physical world, so that will be like I mean, that should be the next thing, right? Coming in. Yeah. Yeah, great. Thank you. Yeah. Okay, nice presentation, රුසිලු. Thank මම you. හිතන්නේ මේකේ අපිට තව ඉස්සරහට කතා කරන්න තියෙනවා ගොඩක් දේවල්. මොකද අපේ කම්පැනි එකේ දැන්ට යන ගොඩක් ප්‍රොජෙක්ට්ස් උත් අපි ඉස්සරහට AI පැත්තට මූව් කර ගන්න try කරන්න ඕන. අනිත් එක දැන් අලුතින්ම පටන් ගන්න ප්‍රොජෙක්ට් එකක් අපි කොහොමද AI එක කරන්නේ කියන එක බලන්න ඕන. මොකද දැන්ට අපේ Build-A-Bit ප්‍රොජෙක්ට් එකේත් අපි AI tool එකක් පාවිච්චි කරන Curse AI කියලා editor එකක් එක්ක. අර මම හිතුවා ඒකේ next session එක අපි ඒක base කරගෙන session එකක් කරමු. ඒක මම හිතන්නේ අපි ඉන්න teams වලට ගොඩක් වැදගත් වෙයි. මොකද මම දැක්කා දැන් අපි Flutter development කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒකෝට ඒගොල්ලෝ දැනගන්න ඕන අර Flutter ඉගෙනගෙන කෝඩ් කරනවට වැඩිය AI tool එකක් ඉගෙනගෙන ඒක හරහා අපිට develop කරන්න පුළුවන් කාලය සෑහෙන අඩු කරගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් මාස එකමාරක් නැත්නම් දෙක තුනක් ගත වෙන ප්‍රොඩක්ට් එක අපිට පුළුවන් සතියෙන් නැත්නම් වාග්වදී දවස් දෙක තුනකින් හදලා දාන්න. ඒතකොට ඒකේ complexity එක කොච්චරද කියන එක අපිට කන්සර්න් කරන්න දෙයක් නැහැ. මොකද මේ ඒජන්ට් ගේ හරහා අපිට ඒක හදා ගන්න පුළුවන්. මොකද අපි දැන් Build-A-Bit project එකේ එහෙම tool එකක් හැදුවා. ඒක අපි next week එකේ ඊළඟ session එකේදී කතා කරමු ඒ ගැන. මේ මොකද මට ඕන කරන්නේ අපේ teams අනිත් හැමෝම මේක ගැන දැනගෙන ඉන්න. මොකද ඉස්සරහට එන දේවල් අපිට කොයි විදිහට වෙනස් වෙයිද කියලා අපිට predict කරන්න බෑ. හැබැයි මේක අපි අද දැනගෙන හිටියොත් අපිට පුළුවන් වෙයි ඉස්සරහට යද්දී adjust වෙන්න. මොකද software engineering කියන vacancy එක නැත්නම් career opportunity එක ඉස්සරහට adjust වෙන්න වෙනවා. අපි දන්න දේ දැනගෙන අර පරණ විදියටම කෝඩ් කරලා Google search කරලා integrate කරලා යන flow එක ඉස්සරහට වෙනස් වෙනවා. ඒක නිසා ඒකට අපි දැනගෙන යන්න ඕන. මම කැමතියි ඔය අපේ අලුතින් ඉන්න traineesලා අලුතින් develop කරන කට්ටිය ඔය Flutter ගන්න කට්ටිය React පැත්තේ අපි web development පැත්තට කරන කට්ටිය අලුතින් projects කරනවා නම් මේ AI tools එක වැඩ කරන විදිහ ඉගෙන ගන්න. මොකද ඒකත් එක්ක සෑහෙන අපිට දියුණු විදිහට ඉස්සරහට ඒ කියන්නේ යන කාලේ සෑහෙන අඩු කරගෙන කරන්න පුළුවන්. ඒක ඉන්ඩස්ට්‍රි එක ලොකු විදිහට වෙනස් වෙයි ඉස්සරහට. දැන්ටත් ඒ tools available තියෙනවා. ඒතකොට අපි ඒක දැන් දන්නේ නැහැ කියන්නේ ඉස්සරහට යද්දි කොහොමත් ලොකු ප්‍රශ්නයක් යනවා. හරි මම හිතන්නේ අද session එක ගොඩක් වෙලා ගියා. අපි next week session එක කරමු. තව AI session එකක්ම
අපි එකෙන් හම්බෙමු. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් රුසිරුයි පැතුම් අපේ ඒ කරන ටීම් එකක් ඉන්නවා තා. ඒගොල්ලෝගේ ඕන දෙයක් අහලා දැනගන්න මේ මොනවද ටූල්ස් ගැන එහෙම ඕන දෙයක් දැනගන්න. හරි thank you රුසිරු අපි next session එකේ හම්බෙමු. Thank you, okay.